මොකක්ද මේ හා හෝ ප්‍රශ්නය? මේක මේ දවස්වල ගණිත ගුරුවරුන්ගේ අතර තියෙන ජනප්‍රිය ප්‍රශ්නයක්. ඇත්තටම කියනවා මේක ප්‍රශ්නයක් නෙමෙයි, මේක පැටලෙවිල්ල. මම පැහැදිලි කරන්නම් මොකද්ද මේ කතන්දරය කියලා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ගත්තාම මේකේ මූල සොයන්න කිව්වහම මේකේ මූල සොයන ආකාරයක් තමයි මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ශුන්‍යයට සමාන කරලා ඒ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධක දෙක ගුණිතයක් විදිහට ලියලා ඒ එක් එක් සාධකයේ ශුන්‍යයට සමාන කරලා විසඳුම් ලබා ගන්න එක. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ගත්තාම මේක වර්ගජ ප්‍රකාශනයක් ඉන්න මේකට මූල දෙකක් ලැබෙනවා. ඒතර ඝනායුධ ප්‍රකාශනයක් වුණොත් ඒකට මූල තුනක් ලැබෙනවා. ඒතර මේ මූල ලියන විදිහේ ප්‍රශ්නයක් තමයි මේ කට්ටියට තියෙන්නේ. එතකොට මේක අවසානයේ ලියනකොට මොකද හාද ලියන්නේ? බලන්න. දැන් අපි x වර්ගය ධන 5යි x ධන 6 සමානයි බිඳුව කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ගත්තාම මේකේ සාධක දෙකක ගුණිතයක් අපි විදිහට අපිට ලියන්න පුළුවන් x ධන 3යි x ධන 2යි. ඊට පස්සේ x ධන 3 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. ඊට පස්සේ x ධන 3 මේ පැත්තට ගෙනිච්චාම ඍණ 3 හෝ x සමානයි ධන 2 මේ පැත්තට ගෙනිච්චාම ඍණ 2. ඔන්න ඔය තමයි මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ මූල වෙන්නේ. ඒ කියන්නේ මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය තෘප්ත කරන x තෘප්ත කරන පිළිතුරු දෙකක් තියෙනවා. ඒ පිළිතුරු දෙක ලියනකොට කට්ටිය හෝ කියලා මෙතනට ඇවිල්ලා අවසාන පිළිතුර ලියනකොට හා කියලා දානවා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. කොටසක් කියනවා මෙතනට හා දාන්න ඕනේ කියලා. කොටසක් කියන කොටාශයක් කියනවා හෝ දියන්න ඕනේ කියලා. මම කියන්නම් මේක නිවැරදිව ලියන්න ඕනේ හෝ කියලා. ඒකට හේතුව තමයි x වල උත්තර ඍණ 3 හෝ ඍණ 2. ඒ කියන්නේ මෙන්න මේ x වල ශිතය තෘප්ත කරන්න පුළුවන් එකපාර තෘප්ත කරන්න බෑ හා කියලා ලිව්වාම හා කියලා කිව්වහම ඍණ 3 හා ඍණ 2. ඍණ 3 හා ඍණ 2. ඒ කියන්නේ ඒ උත්තර දෙකම ඍණ 3යි ඍණ 2යි කියන දෙකම එකපාර x තෘප්ත කරන්න යන්නේ මේ ශිතය තෘප්ත කරන්න යන්නේ ඍණ 3 එකපාරක් තෘප්ත වෙනවා. ඒ කියන්නේ ඍණ 3 වෙනම ආදේශ කරලා අපිට ගන්න පුළුවන් මේක තෘප්ත වෙනවා කියලා. ඍණ 2 වෙනම ආදේශ කරලා ගන්න පුළුවන් මෙයා වෙනම තෘප්ත වෙනවා කියලා. මේක හා කියලා කිව්වහම ඍණ 3යි ඍණ 2 එකපාර මෙතනට දැම්මොත් ඒ කියන්නේ ඍණ 3 මෙතනට දාලා ඍණ 2 මෙතනට දාලා දෙකම එකපාර දාලා ශිතය තෘප්ත කරන්න බෑ. අන්න එතකොට අපි හා කියලා ලියන එක වැරදි. හා කියලා ලියන්නේ දැන් අච්චුපතේ ගත්තත් අච්චුපතේ තියෙන්නේ මේ විදිය තමයි ඇවිල්ලා හෝ ලියලා ඉවර වෙලා. ඒ කියන්නේ මේ ඍණ 3 හා ඍණ 2 තෘප්ත කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ පිළිතුරු දෙකම හරි කියලා තමයි කියන්නේ. හරි. ඒකවල ළමයේ විභාගයට ලිව්වහම ඍණ 3යි ඍණ 2යි හා ලියලා තියෙනවා නම් මේ දෙක හරි. හැබැයි අවසන් මේක ලියනකොට මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕනේ. එතකොට කොහෙවිල්ලා මෙතනට හා එන එක ප්‍රශ්නයක්. එතකොට දැන් මෙහෙම කියමුකෝ. දැන් හා කියන එක ප්‍රශ්නේ දැන් මේක සරල සිංහල ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට නිමල් හෝ කමල් එන්න කියලා කිව්වොත් නිමල් හෝ කමල් එන්න කියලා කිව්වොත් නිමල් විතරක් එන්න පුළුවන්. කමල් විතරක් එන්න පුළුවන්. නිමල් හා කමල් එන්න කියලා කිව්වොත් ඒ දෙන්නම එන්න ඕනේ. එතකොට හා කියලා ලියුවහම මේ දෙන්නම ගිහිල්ලා මෙතනට ශීතය තෘප්ත කරන්න වෙනවා. එතකොට එහෙම වෙන්න කරන්න බෑ අපිට. එහෙනම් හෝ කියලා කිව්වහම මේක වෙනම මේක වෙනම. හරි. එතකොට එනයින් මේ පිළිතුරු දෙකම අපිට ගන්න පුළුවන්. තවත් විදිහකට කිව්වොත් මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල රචනා ගානක් වෙනවා අපිට වර්ග පූර්ණය. උත්තර සූත්‍රය. එතකොට බලන්න එතකොට ඒකෙදි අපිට x වලට උත්තර තෘප්ත වෙන උත්තර දෙකක් අනිවාර්යෙන් අපි ලබා ගන්නවා. එතකොට ඒ උත්තර දෙකෙන් හා කියලා කිව්වොත් මේ දෙකම ගන්න වෙනවනේ. හැබැයි සමහරක් ප්‍රැක්ටිකල් මැත්ස් වලට ගියොත් x වලට උත්තර ඒ දෙකක් ආවට අපිට තෝරගන්න වෙන්නේ එකයි. එතකොට දැන් කියන්න හාද හොද? එහෙනම් ඔයාලට මම හිතන්නේ තේරෙනවා මොකද්ද මේ කිව්වේ කියලා.